ඔන්න ඉතින් යාළුවනේ ටේබල් ඇටිකට්ස් ගැන තමයි අද මම කියන්න යන්නේ. දනාහෙන වැඩේට බහින්න යන්නේ ඔන්න ඉගෙනගත්ත දේවල් ටික භාවිතා කරලා ටෙක්නික් ටික සීරීස් එකක් ඉතින් හරියන්න ඕනේ බලමු කොල්ලා කන්නේ කොහොමද කියලා හරි බලමු ඔන්න ඉතින් කෑමක් වැඩි කරලා තියෙන්නේ බලමු අද මම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා thank you Ali okay no worries right එහෙනම් ඔන්න දනා මේ ඔන්න දනා ඔයාගේ ලන්ච් එක ඇවිල්ලා තියෙනවා දැන් ඉගෙනගත්ත උපරිම ශිල්ප කැටයන් ටික දාලා ටෙක්නික් ටික දාලා අපි කෑම කමු මට පෙන්නන්න දැන් අද ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් වෙයි කෑම කාලා පෙන්නන්න ඕනේ කන ටෙක්නික් එක හරි මේකදී මම මුලින්ම මතක් කරන්නම් දනා අමතක කරන්න එපා අර දිව එළියට දාලා කන්නේ නෑ ඔව් ඊට පස්සේ සද්ද කරලා කන්නේ කන ගමන් වටපිටට කතා කරන්නේ ඔව් කට්ලරිස් මේකට ගහ එහෙම සද්ද කර කන්නේ ඒ බේසික් ටික ඔළුවේ තියාගෙන දිව එළියට දාන්න නැතුව චල් ගාලා කන්න නැතුව අර කටවටේ ගා ගන්න නැතුව පිළිවෙලට කමු. හරි. එහෙනම් 1යි 2යි 3යි මම කට්ලරිස් ටික සෙට් කරලා දෙන්නම්. අය මේ වගේ જાති දාගන්නේ කොහොමද? ඒක වට හැන්දෙන් ගන්න පුළුවන් no problem. හැන්දෙන් ගන්න පුළුවන් නේ. right ඔන්න ඔයාගේ ඔයාට හැන්ද තියෙනවා, ඔයාට ස්පූන් එක තියෙනවා. ඕනනම් නයිෆ් එක තියෙනවා ඔන්න වාට තියෙනවා ෆෝක් එක හරි රයිට් ඔයාගේ ඩෙසර්ට් එකේ ඒවා ටික තියෙනවා හරි ස්ටාර්ට් කරමු මම දැන් මේන්ලි බලන්නේ කන විදිය කට පිළිවෙල ඊට පස්සේ කොහොමද කට්ටරිස් පාවිච්චි කරන්නේ කියන එක හරි ඔයා යන්න නයිෆ් එකට යන්න අපි නයිෆ් එකෙන් කමු එහෙනම් පටන් ගන්න. අයියා සෝස් එක කරගන්න. සෝස් දාගන්න. ඔව්. දැන් මේ පාවිච්චි කරපුවා කිසි වෙලාවක මේ මේකට තියන්නේ නැහැ. හරි. ඔයාට ඕන මේ සයිඩ් ප්ලේට් එකට තියන්න. නැත්නම් මේකට ගෑවෙනවනේ. ඔව්. නැත්නම් මේ දෙපැත්ත තියා ඒවත් පුළුවන්. නැත්නම් මේ දෙපැත්ත තියලම ඔයාට වැඩේ ගන්න පුළුවන් මේ විදිහට. සෝස් එක කරගන්න. හරි සෝස් එක කරගන්න. මෙතෙන් දාගන්න. මෙතෙන් දාගන්න. එහෙම ඉෂුව එකක් නැහැ. කරා දැන් කොහොමද ෆෝක් එකට මේ රයිස් එක දාගන්නේ ඔන්න රයිට් පර්ෆෙක්ට් ඒ දිවෙලට දාන්න නැතුව අන්න දෙක කුරුද්දට චුට්ටක් ආවා දිවෙලට නේ දිවෙලට දාන්න නැතුව කොහොමද දැන් මම බලන්නේ ඒක හරි දිව නිකන් පොඩ්ඩක් එන ගතියක් තියෙනවනේ. ඔව්. හරි. අපි ඒක හදා ගන්න ඕනේ. කට ඇතුළටම දාගන්න. කට ටිකක් ඇරලා හොඳට කට ඇතුළටම දාගන්න. චේයකට තව ටික ලං කරන් චේයක ඈත වැඩි. දන. චේයක ඈත වැඩි. හොඳට ලං කරගන්න. ලං කළා චුට්ටක් කෙලවෙලා. දැන් මේ වගේ චිකන් කෑල්ලක් එකෙන් ඔයාලට මේ පෝක් කරලා කන්න පුළුවන් මේ. හා. මේ වගේ ඔයාලට එහෙම පෝක් කරලා කන්න පුළුවන්. නේද? ඒකද? ඒ තියෙන අතරම ගන්න. මේ කොහොම මේ ෆින්ග් එක අනිත් පැත්ත. දිවෙලට දාන්න එකක්ද? කටවටේ ගා ගන්න ලුකුවට. දාගන්න දෙකන්න. අන්න right. Nice. අන්න right. Very good.
නයිස්. හරි කොල්ල වැඩේ කරනවා. හරි දැන් අපිට පොඩ්ඩක් නිදහස දෙමු කොල්ලට කාගෙන යන්න වැඩේ. හරි. දනා ප්‍රැක්ටිස් කරන්න. ඕකේ මම පොඩ්ඩක් සයිඩ් දිනවා ප්‍රැක්ටිස් කරන්න. රයිට්. ඇත්තට මට ඕනේ දනා දැන් අර බලන් විද්‍යුත්යක් ගන්න අමාරුයිනේ. අද එක්ස්පෝෂ් එක වටිනවා. මොකද ස්පෙෂලි හොටෙලියස් එකට නම් මේ අත්දැකීම කොහොමද තියෙනවනේ. හැබැයි හොටෙලියස් එකට මේ හඳිකාර පුලෙන් කන්න හොටෙලිය කෙනෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. රයිට් අපි බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රැක්ටිස් කරන්න. ඔයා හොඳට ටෙක්නික් එක ප්‍රැක්ටිස් කරන්න දනා. හායි. ඉතින් මේ හොඳයි. තමයි වැඩේ කරනවා. රයිට් අපි බලමු තජුට්ටින් අප්ඩේට් එක කොහොමද කියලා. ඔන්න ඉතින් යාළුවනේ ටේබල් ඇටිකට්ස් ගැන තමයි අද මම කියන්න යන්නේ. අපි දැන් කන ගමන් මේක මෙහෙම දැන් අපි කෑම කන ගමන් ඉදිද්දි අපි මේක තියනවා නම් මෙන්න මෙහෙම තියන්නේ ටිකක් ඈත් කරලා මේ විදිහට අපි කන ගමන් රිලැක්ස් වෙනවා නම් මේ විදිහට තියන්නේ. එතකොට අපි ෆිනිෂ් නම් මෙන්න මේ විදිහට තමයි තියන්නේ. අපි කන කෑම ගැන අපි එච්චර සතුටු නැත්නම් සැටිස්ෆයි නැත්නම් අපි ඩිසැටිස්ෆයි නම් අපි මේ විදිහට තමයි තියන්නේ. ඊට පස්සේ අපි බුෆේ එකට යනවා නම් මේ විදිහට තමයි තියන්නේ. මේ විදිහට තමයි තියන්නේ. එතකොට මේකට කියන්නේ මේන් ප්ලේට් එක. මේකට කියන්නේ ග්ලාස් වෙයාර් එක. මේකට කියන්නේ සයිඩ් ප්ලේට් එක. සයිඩ් ප්ලේට් එක. ඒතර දැන් අපි දැන් කනකොට නොකල යුතු දේවල් මොනවද? වැදගත්ම නොකල යුතු දේවල් මොනවද? කනකොට ආයේ දිව එළියට දාන්න හොඳ නැහැ. ඔව්. දිව එළියට දාන්න නැතුව කන්න ඕන. එතකොට නැප්කින් එක අපි මෙතෙන්ට දාන්න හොඳ නැහැ. නැප්කින් එක අපි දාන්නේ අපේ ලැප් එකට. ඔව්. කනකොට අපි කතා කරනවාද ගොඩක්? කනකොට ගොඩක් කතා කරන්නේ නැහැ. ඒකට අපි සිල්ලවයා කටරිස් එහෙම පිඟානට ගොඩාක් සද්ද දෙන විදිහ ගහ කනවද? නැහැ. එහෙම කරන්නේත් නැහැ. ගොඩක් හැමින් කන්නේ. ගොඩක් හැමින් කන්නේ. අර ගෙදර වගේ දරබඩස් කාලා කන්නේ නැහැ නේ? නෑ. එතකොට මේවට කියන්නේ මේ සෙරමික් ඒවට කොකරීස් කියලා කියනවා. එතකොට මේවට කියනවා කට්ලරීස්. කට්ලරීස් කියලා කියනවා. එතකොට මේක සුප් ස්පූන් එක මේ සුප් කප් එක සුප් කප් එක සුප් බෝල් එක දැන් අපි සුප් එක දැන් බොන්න මෙන්න මෙහෙම සුප් එක බොනව නෙවෙයි කනවා මෙහෙම ඒකල්ලා සුප් එක දැන් අපි ඒකේ තියෙන අවසානම ටික මෙහෙම ඔහොම තමයි ගන්නෙ යාළුවෝ. හරි very good. හරි දනා බේසිකලි ඒවා දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේ? ඔව්. එහෙනම් අපි තව ටිකක් කමු ෆෝක් කරමු. right. එතන මම මොනිටර් කරා දනා right. okay. no problem. okay. එතන මේ මම ගොඩක් මොනිටර් කරා දනා සෑහෙන්න අල්ලගත්තා මේ ෆෝක් and ස්පූන් right ඔන්න දනාගේ ඩෙසර්ට් එකක් ආවා. දැන් කටවටේ ගෑවුනොත් ඒක ටිෂු කෑල්ලෙන් හරි නැප්කින් එකකට පිහදා ගන්න. හරි දැන් ඔය කටවටේ තියෙනවනේ. ඒක පිහදාද අපි මේ හරි නැප්කින් එකක් නැහනේ. ඒකට අතෙන් හරි පිහදා ගන්න. හරි අවදානෙන් ඉන්න කටවටේ මොන හරි තියෙනවා නම් ඒක අවදානෙන්ම ඉන්න තමන් ගැන. හරි. දිවෙලට දාන්න එපා. දැන් ඒ වගේ කැලලක් දනා මේ
කපන්න ඕනේ නැහැ. එහෙම කන්න පුළුවන් පොඩි. ඔය right හරි දන එහෙනම් ඔන්න දැන් කතාවේ වැදගත් දෙයක් අතින් කන එකත් ගොඩක් වැදගත් දන දැන් අපි අතින් කද්දි කොහොමද මොනවද තියෙන ටිප්ස් අතින් කනකොට මොනවද තියෙන ටිප්ස් අපි මෙහෙම අර ටේබල් මැනර්ස් ටික ඒ විදිහම තමයි ඊට අමතරව ඇඟිලි කොහොමද අපි මෙහෙවන්න ඕන ඇඟිලි අපි මෙන්න මේ ටික විතරයි මෙහෙවන්න හරි මෙන්න මේ පුරුක් ටික විතරයි මෙහෙවන්න මෙහෙවන්න right ඒ ටික විතර අපි අට ඇතුළට කොහොම නිකන් කොහොම අර මෙහෙම ඇතුළට කොහොම දාගන්නවද නෑ එහෙමත් නෑ මගකට දාගෙන හලා ගන්නවද නෑ ඒත් නෑ ගානකට චුට්ටක් දාලා පොඩි කටවල් right අපි එළියනේ කන්නේ right පොඩි කටවල් හිමින් කන්නේ කනකොට සද්ද කරනවද නෑ දිවෙලිට දානවද නෑ කොහොමද දිවෙලිට දාන්නේ එහෙම දානවද නෑ නෑ දැන් ධනාගේ දිව එහෙම හොඳයි වෙනද තනිකර රතු තිබ්බේ බුලත් කාලේ දැන් එහෙම නෑ දැන් හොඳට තියෙනවා කන්ඩිෂන් එක හරි එහෙනම් දැන් අපි අතින් කන එකත් බලමු කොහොමද කියන්නේ මොකද ගොඩක් ඊට අපි හැනිකාරප්පු වලින් කනකොට අතින් කන කාලේ වැඩිනේ right අපි ඒක බලමු කොහොමද කන්නේ කියලා දිවෙලිට දාන්න නැතුව පිළිවෙලට කන එකත් එක්ක අමාරු වැඩක් සමහරවිට නේද ඈ ඔව් අපි අර පුරුදු වෙච්ච ඉතින් අර ක්‍රම තියෙන මිත්‍රුනේ ඉතින් කෝක වුණත් අපි ටිකක් අර මේ අලුත් දේවල්ට ඇඩ්ජස්ට් වෙනකොට ඉතින් කොහොම තමයි දිවෙලිට එන්නේ නේද හොඳට 100න් ඉන්න දිවෙලිට එන්නේ නැති වෙන්න කටේ පිටේ කටේ හලා ගන්න නැතුව හරි බලමු දැන් ලස්සන්ට කමු හොඳට කටවල් දෙක තුන උඩට කට අරින්න දන. කට බාහිර වෙනකොට කට ටික ඇරලා දාගන්න. හරි දිවෙලිට දාන්න නැතේ. කටවලට පොඩියට ගන්න ඈ. කටවලට පොඩියට ගන්න ඈ. අන්න රයිට්. අන්නේ ගාන කට. පොඩි කටවල් කන්න පුරුදු වෙන්න නා. හරි? විශේෂයෙන් පිටරෙන් වලට ආවම මේකේ හැමෝටම වැදගත් මිත්‍රෝනේ. ටික පොඩි කටවල් සංගරව හිමින් කන එක. දිවෙලිට දාන්න නැතුව. ටික අඳුරු කාලගුණයක් තියෙන්නේ. දන කනවා මේ නුවර ලස්සන තැනක් නේ මේක. මේක ඉතින් තියෙන්නේ කොළඹ ස්ට්‍රීට් එකේ. කොළඹ වීදියේ තියෙන්නේ මේ ප්ලේස් එක. හරි අමතක කරන්න එපා. ලස්සන තැනක්. රයිට් ඔන්න දන ඩෙසර්ට් ආවා. ඉතරට මේ පොඩ්ඩක් සයිඩ් බයි කරගමු. ඔන්න කොල්ලට ඩෙසර්ට් එක ආවා. ඩෙසර්ට් එකට අපිට සප්ලයි කරලා තියෙනවා මොකද්ද? ස්පූන් එක. රයිට් ඒකට ස්පූන් එක දීලා තියෙනවා දැන්. රයිට් අපි එහෙනම් කමු බලන්න. දිව ගැන හොඳ අවධානයෙන් ඉන්න. රයිට් අර අපේ විදිහට යන්න බෑ. ගත්තා. right ඔයාට ඕන ඕක ඉතින් ෆෝක් එකෙන් කන්න පුළුවන් කැමති නැ ෆෝක් එකෙන් කන්න පුළුවන් කැමති නැ ඈ එනවා යා ෆෝක් එකෙන් යාළුවනේ මේ තමයි ඩෙසර්ට් ෆෝක් එක කොහමද දන රසද රසයිද? රසයි. පොඩි රිවිව් එකක් දෙන්න බලන්න. ඇත්තටම මාරු ඇඹුල් රස සීන් රස ඔක්කොම තියෙනවද? ඔව් ඇඹුල් රසයි සීන් රසයි ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. හරි අමාරු වැඩක් නේද? ඉතින් අර විදිහට කණ එකත් නේ කාලා හරි අමාරු වැඩක් කළා දැන් නිකන් අර නිවි හැනිහිල්ල නේද? බ්‍රදර් මොකද මට නිකන් හිතුනේ එහෙම තමයි. දනනික අර හරි අමාරුවෙන් කාලා දැන් ඔන්න ඩෙසර්ට් එකට අත දැක්විය වගේ තමයි. කන්දන් එක නිකන් අර නේ. එහෙම එකක්.